සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි ඔයාලට කතා කරන්න යන්නේ අලුත්ම අලුත් ස්වයං රැකියාවක් සම්බන්ධව. ඉතින් ඇසුරුම් අංශයේ ස්වයං රැකියාවක් සම්බන්ධව තමයි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වයං රැකියාව සම්බන්ධව සියලුම විස්තර අපි වීඩියෝ එකේ කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකල් ඔයාලා වීඩියෝ එක බලන්න. ඉතින් වීඩියෝ එක බලන්න නැතුව ගිහිල්ලා මේ ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එන්නේ ප්‍රශ්න මයින් අහන්න එපා. ඉතින් ඔයාලට වීඩියෝ එකක් දාන්නේ ප්‍රශ්න ටික ඔක්කොම දැනගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් ඒ නිසා වීඩියෝ එක සම්පූර්ණ වෙනකල් බලන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ස්වයං රැකියාව ඇවිල්ලා ඇසුරුම් අංශයෙන් ස්වයං රැකියාවක් ඒක පැන්සල් ඇසුරුම් කිරීම ඕනෑම දෙයක් ඇසුරුම් කිරීමේ රැකියාවක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට පැන්සල් ඇසුරුම් වගේ දේවල් තමයි මෙතනදී ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය කට්ටිය ඉතින් ඔයාලට මෙන්න මේ ස්වයං රැකියාව හරහා මාසෙකට ඉන්කම් එක යන්න පුළුවන් 55000ත් 70000ත් අතර ඉන්කම් එකකට වාට මාසෙට යන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා කරන වැඩ ප්‍රමාණය අනුව තමයි ඔයාට මෙතනදී ඉන්කම් එක ලැබෙන්නේ. ඉතින් ඔයා වැඩ හොඳට කරත් එහෙම ඔයාට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් මේක යම්කිසි ආයතනයක් කරා තමයි ඔයාලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතනදී මේ ආයතනය හරහා සරලවම සිද්ධ වෙන්නේ ඔයාලට ජොබ් එකක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ ජොබ් එක කම්ප්ලීට් කරන්න තියෙන ඔයාට නිවසේ සිටම. ඉතින් මේ නිවසේ සිටම ලබා දෙන ජොබ් එක ඔයාට කරන්න තියෙන්නේ නිකන් හිතන්න පැන්සල් ඇසුරුම් කිරීමේ ජොබ් එකක් ඔයාට හම්බුණා. ඉතින් මේ ජොබ් එක ඔයාට කම්ප්ලීට් කරන්න තියෙන්නේ මෙයාලා ඔයාලගේ ගෙදෙට්ටම බඩු ටික එවනවා. ඉතින් මෙතනදී මේ කම්පැනි හරහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාලගේ ඩෙලිවරි චාර්ජ් එකක්වත් අය කරන්නේ නැහැ. මෙතනදී ඔයාලගේ ගෙදෙට්ට බඩු ටික එවන්න. ඉතින් මෙන්න මේ ඩෙලිවරි චාර්ජ් එකක්වත් අය කරන්නේ නැතුව ඔයාලගේ ගෙදෙට්ට බඩු ටික එවලා මෙයාලා කියලා දෙන විදිහට ඔයාට කරන්න තියෙන්නේ පැකින් එක කරන්න. ඉතින් පැන්සල් පැක් කරන්න තියෙන්නේ. ඉතින් එන්නේ පැකින් එක කරලා ඉවර වෙලා ඔයාට තියෙන්නේ මේ ආයතනයට ආපහු මෙන්න මේ භාණ්ඩ ටික ලබා දෙන්න. ඉතින් ඒක ලබා දෙන්නෙත් කොරියර් එකක් හරහා තමයි ලබා දෙන්නේ. ඉතින් එයාලගේ ආයතනයේ යම් කිසි පුද්ගලෙක් ඇවිල්ලා ඔයාලගේ ගෙදරටම ඇවිල්ලා මෙන්න මේ භාණ්ඩ ටික ඇරයි යනවා. ඉතින් ඔයාලට සමහර විට බැංක් account එකට මුදල් වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවෙලෙම සල්ලි ඔයාලට ලබා දෙන්නත් පුළුවන්. ඒක සල්ලි ලැබෙන විදිහ යාළුවා තමයි තීරණය කරන්නේ. ඉතින් ඔන්නෝමයි සරලව මෙන්න මේ ජොබ් එකේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්න නම් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට මෙතනදී Google form මොකුත් fill කරන්න නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ බලලා description එකේ දාලා තියෙන WhatsApp number එකක් ඒ වගේම තමයි WhatsApp group එකකුත් දාලා තියෙනවා. ඉතින් WhatsApp group එකට අනිවාර්යයෙන්ම join වෙන්න. හේතුව තමයි ඔයාලට job එක හම්බුණාද නැද්ද කියලා දාන්නේ WhatsApp group එකට. ඒ වගේම තමයි ඔයාලා මට මගේ නම්බර් එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මට personal message එකක් දාන්න. ඒ නම්බර් එකට message එකක් දාන්න ඔයාගේ නම ගම වයස ඒ වගේම තමයි ඇඩ්‍රස් එක ඇතුළත් කරලා ජොබ් මෙන්න මේ පැන්සල් ඇසුරුම් කිරීමේ ජොබ් එක කියලා මොකක් හරි දාලා නම ගම වයස ඇතුළත් කරලා මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලේ මැසේජ් එක දාදී අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක දාලා තියෙන YouTube channel එක subscribe කිරීම අනිවාර්යයි. ඉතින් මේ subscribe කරන screenshot එකත් එක්ක ඔයාලා නම ගම වයස ඔයාගේ වැඩ කරන දුරකථන අංකයක් ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දාන්න. ඉතින් ඒ වගේම තමයි තවත් නිවේදනයක් තියෙනවා. කිසිම හොරෙකුට රැවටෙන්න එපා. ඉතින් සමහර විට මගේ group එකේ ඉන්න කෙනෙක්ම ඔයාලට message දාලා ස්වයං රැකියාවක් දෙනවා. මෙන්න මේ වගේ මුදලක් register වෙන්න යනවා කියලා කිව්වා. ඔයා කිසිම මුදලක් ඒකට යොදවන්න එපා. මගේ තියෙන මෙන්න මේ ස්වයං රැකියාව රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව ඔයාට කරන්න පුළුවන් ස්වයං රැකියාවක්. ඒ නිසා කිසිම වෙලාවක මේකෙදි සල්ලි ගන්න මොනම දෙයකටවත්. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම රැවටෙන්න එපා. ගොඩක් කට්ටිය වීඩියෝස් දාලා රුපියල් 500 1700 ඔය වගේ ප්‍රමාණයන් මුදල් වලින් ගන්නවා. ඉතින් එන්නේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. මෙතනදී මම අරන් තියෙන ස්වයං රැකියාව අරන් වෙත් තියෙන එක ඔයාලට කිසිම මුදලක් වියදම් වෙන ස්වයං රැකියාවක් නෙමෙයි. ඒ නිසා රැවටෙන්න එපා. ඉතින් ඔයාලා හරි ස්වයං රැකියාවට තමයි ඔයාලා මේ ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට අනිවාර්යෙන් chance එකක් ලබා ගන්න පුළුවන්. මෙතනදී 100 දෙනෙක්ට chance එක තියෙනවා. මෙන්න මේ කම්පැනි හරහා join වෙලා වැඩ කරන්න. ඉතින් ඔයාලා ෆෝම් එක පුරවන මුල්ම 100 දෙනාට කියන්නත් බෑ. ඒ වගේම තමයි ෆෝම් එක පුරවන අවසාන 100 දෙනාට කියන්නත් බෑ. ඒ නිසා මෙතනදී ඔයා දාන මැසේජ් එකේ හැමම අපි සිස්ටම් එකකට ඇඩ් කරලා එන්නේ විදිහට තමයි ඔයාලගෙන් තෝරාගන්න. ඉතින් ඒක වෙනම
ඇඩ් කරලා ඉවරලා තමයි ඔයාලව තෝරගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා හරියටම ඔයාගේ විස්තර ටික දාන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේ ස්වයං රැකියාවට ගන්න වයස 40න් පල්ලෙහා වගේ කට්ටිය 40න් උඩ කට්ටිය ගන්න නැහැ. ඒ නිසා පුළුවන් තරම් 40න් පල්ලෙහා කට්ටිය විතරක් මෙන්න මේ ස්වයං රැකියාවට ඇප්ලයි කරන්න. 40න් උඩ වගේ ඉන්න කට්ටිය ඇප්ලයි කරන්න එපා. ඒක ගොඩක් දුරට තේරුම්ක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔය විදිහට මෙන්න මේ රැකියාවට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.